ආයිබෝවන් අදත් පීල්ලින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් පීල්ලින්ජා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ වේග පන්දු යවන්නෙට වේගය වැඩි කරගන්න පොඩි drill කිහිපයක්. හරි. අපි බලමු දැන් ඒක කරන්නේ කොහොමද කියලා. අපි බලමු දැන් පළවෙනි drill එක මොකක්ද කියලා. මෙන්න මේ විදිහට ඉඳලා ඊට පස්සේ දනිස් වලින් නැමෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දනිස් වලින් නැමෙන්න ඕනේ. ඊට පස්සේ අපේ ඇඟ තියෙන්න ඕනේ බෝලේ යවන පැත්තට. ඒ කියන්නේ ඉස්සරහට තමයි මෙන්න මේ විදිහට හැරිලා තියෙන්න ඕනේ. හරි. අපි මේ drill එක කරලා බලමු. හරි. එක බෝලයක් දාන්න. දැක්කද? අන්න ඒ විදිහට තමයි මේ drill එක කරන්නේ. හරි. දැන් අත් දෙක තියෙන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නේ බෝලේ යවන විදිහට තමයි. මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ අත් දෙක තියෙන්න ඕනේ මේ drill එක කරනකොට. හරි. තව එකක් දාන්න. දැක්කද? අන්න ඒ විදිහට. ඉතින් අපි මේ drill එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තට අපි මේකෙදි අපේ ඇඟේ උඩ කොටස විතරයි භාවිතා කරන්නේ මේ drill එකේදී. ඒ කියන්නේ අපි නැමිලානේ ඉන්නේ. එතකොට අපි ඇඟේ උඩ කොටස ශක්තිය විතරයි අපි භාවිතා කරන්නේ මේ drill එකේදී. එතකොට අපි වැඩි weight එකක් දාලා අපි වේගෙන් බෝලේ දාන්න හදනවා මේ drill එකේදී. හරි. තව එකක් දාන්න. අපි බලමු දැන් දෙවෙනි drill එක මොකක්ද කියලා. අපි මේ drill එකත් එක තැන ඉඳලා කරන්නේ මෙන්න මේ විදිහට බෝලේ යවන පැත්තට ඉස්සරහට ඉන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ වම් කකුල උස්සන්න ඕනේ මුලින්. හරි. වම් කකුල උස්සන්න මුලින්. මෙන්න මේ විදිහට වම් කකුල ඉස්සුවා. ඊට පස්සේ වම් කකුල හොඳට බිම ගහලා බෝලේ දාන්න. හරි. දැක්කද? අන්න ඒ විදිහට තමයි මේ drill එක කරන්නේ. හරි. දැන් මම කියන්නේ නැහැ වම් කකුල බිම ගහන්න කියලා. ඔයා මම ප්ලේ කිව්ව ගමන් ඔයා හරියට ඒ විදිහට බෝලේ දාන්න ඕනේ. හරි. ප්ලේ. දැක්කද? අන්න ඒ විදිහට තමයි මේ drill එක කරන්නේ. හොඳට ඒ කියන්නේ තමන් වම් කකුල හොඳට බිම ගැහුව ගමන් තමයි මේක දාන්න ඕනේ. එතකොට බෝලේ හොඳ වේගයෙන් යනවා. හරි. කරන්න බන් තව එකක්. good. අපි දැන් බලමු වේගයෙන් බෝලයක් දාන්න පුරුදු වෙන්න පුළුවන් ඊළඟ drill එක මොකක්ද කියලා. මේ විදිහට තනි කකුලෙන් ඉන්න ඕනේ. මේ බලන්න. මෙන්න මේ විදිහට මෙයා ඉන්න විදිහට මෙන්න මේ විදිහට තනි කකුලෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ බිම තියෙන කකුල තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙයාගේ දකුණු කකුල බිම තියෙන්නේ. ඒ කකුලෙන් ඉස්සරහට පැනලා ඊට පස්සේ අනිත් කකුල බිම තියලා බෝලේ දාන්න ඕනේ. මේ බලන්න. හරි. දාන්න බෑ. දැක්කද? අන්න ඒ විදිහට තමයි මේකෙදි මේ බෝලේ දාන්න ඕනේ. ඒ කියන්නේ මේ drill එක කරන්න ඕනේ ඒ විදිහට. හරි. තව එකක් කරන්න බලන්න. හරි. දැක්කද? අන්න ඒ විදිහට තමයි මේ drill එක කරන්න ඕනේ. ඒකෙනුත් අපේ බෝලේ වේගය වැඩි වෙනවා. හරි. තව එකක් කරන්න බලන්න. මෙන්න මේ විදිහට. හරි. අපි දැන් අන්තිම drill එක බලමු වේගයෙන් බෝලයක් දාන්න පුරුදු වෙන්න. එතකොට අපි බෝලේ දාන්න තැන ඉඳලා අඩි 5ක් ස්ටෙප් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ රන් අප් එක හදාගන්න. හරි. මේ විදිහට සාමාන්‍යයෙන් ඇවිදින විදිහට මේ විදිහට අඩි 5ක් ගන්න ඕනේ. ඊට පස්සේ එතන ලකුණු කරගත්තා. ඊට පස්සේ කවිෂා මතක තියාගන්න ඕනේ. ප්‍රධානම දේ තමයි බෝලේ දාලා හරියට ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ ඉවර කරන්න ඕනේ කියන්නේ ඔයා හරියට ෆලෝ ත්‍රෝ එක කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ බෝලේ දාලා නවතින්න එපා. හරි. දාන්න බෑ. දැක්කද? මෙයා හරියට ෆලෝ ත්‍රෝ එක කරනවා. ඒ කියන්නේ බෝලේ දාලා හරියට ඉස්සරහට යනවා. හරි. තව එකක් දාන්න බෑ. මේ බලන්න. මේ වගේ අඩි 5ක් ගත්තා. ඊට පස්සේ දැම්මා. දැක්කද? ෆලෝ ත්‍රෝ එක හරියට යනවා. හරි. තව එකක් කරන්න බෑ. බෝලේ දාලා නැවතුනොත් වෙන්නේ අපේ මොකද්ද? බෝලේ වේගය අඩු වෙන එක. තේරුණාද? හරි. දැන් අපි දැන් කවිෂකෙන් අහලා බලමු. දැන් අපි කියලා දුන්න බෝලින් drill වලින් ඔයාගේ බෝලින් වල මොන වගේ වෙනසක් වුණාද කියලා. මම ඉස්සෙල්ලා දැම්මට වැඩිය බෝලේ වේගෙන් ගියා. ඒ drill ටික කරලා ප්‍රැක්ටිස් කරලා ඉවරලා මේ බෝල් කරොත් වේගෙන් මැච් වල බෝල් ගන්න පුළුවන්. ඔව්. ඉතින් ඔයාලටත් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ආයෙත් අපි පීල් නින්ජා YouTube channel එකේ අලුත් වීඩියෝ එකේ හම්බෙමු.